හායි කොහමද? ඉතින් දැන් වෙලාව 12ට විතර ලොකු හීට් එකක් තියෙනවා මේ දවස්වල. ඉතින් තව ටිකකින් ඩියුටි ඉතින් වැඩට යන්නත් ඕනේ. දැන් 12ට තමයි අද මම යන්නේ. ඉතින් දැන් ඉතින් ටික ලෑස්ති වෙනවා. ඉතින් මේ තියෙන්නේ කට බලා ගන්න මේ පාරවල් ඉතින් බොහොම පැහැදිලි පහසුයි මේ පාරවල් යන්න. ඉතින් මෙහෙම තමයි ඉතින් මේ මං ඉන්න ඒරියා එක මේක. අවුරුද්දේ මුල් මාස 5-6 එහෙම ලොකු හීට් එකක් නැහැ. හැබැයි ඊට පස්සේ ඊළඟ මාස 6 නම් ඉතින් ගොඩක් ලොකු හීට් එකක් තියෙනවා. ඉතින් හරි අමාරුයි. ඉතින් දැන් ඉතින් තව ටිකක් දැස්ත වෙලා වැඩට යන්නත් ඕනේ. රෙස්ටෝරන්ට් එක වැඩ කරනවා කියන්නේ ඉතින් ඒක ඉතින් එහෙම ලොකු ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ් එකක්. හොටෙල් රෙස්ටෝරන්ට් සයිඩ් එක. ඉතින් නිදහසේ ජොබ් එක කරන් යනවා. හරි ඉතින් මම දැන් ලෑස්තිලා ඇකොමඩේෂන් එකෙන් එළියට ආවා. දැන් මේ ඉස්සරහින් ඉන්න ඇකොමඩේෂන් එකේ ඉතින් දැන් මේ මෙතනට සර්විස් එක එනවා තව ටිකක් රස්නිය දැන් 12 මාට විතර වෙලාව. ඉතින් දැන් තව ටික සර්විස් එක ආපුවම වැඩට යන්න තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් ට්‍රාන්ස්පෝර්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ට්‍රාන්ස්පෝර්ට් එක ආවට පස්සේ ඇතුළට ගියාට පස්සේ අවුලක් නැහැ. AC එක තියෙනවා. ඉතින් ෂීප් එකේ යන්න තමයි තියෙන්නේ. අන්න හොඳයි. අද දවල්ට වැඩට යන්න. අපි හැමෝම මේ වගේ මැද පෙරදිග රටකට ඉන්නේ මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා ලංකාවේ මහන්සි වෙලා උනන්දුවෙන් තමුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. ඉතින් ගොඩක් රස්මී කියලාත් බෑ, ගොඩක් සීතලයි කියලාත් බෑ. ඉතින් වැඩට යන්න ඕනේ, ජොබ් එක කරන්න ඕනේ අනිවාර්යෙන්. සමහරක් වෙලාවට ටිකක් අසනීප වෙලා හිටියත් වැඩට යන්න වෙනවා. ඉතින් එහෙම තමයි ජීවිතේ. මැදපෙරදි ගාවක් කියන්නේ නිකන් ඉන්න බෑ. වැඩ තමයි. ඉතින් අද මේ දවල් මම වැඩට යනවා වගේ. දැන් තව ටිකකින් මම රෙස්ටෝරන්ට් එකට ගියාම පැය 9ක් වැඩ කරන්න ඕනේ. පැයක බ්‍රේක් එකක් දෙනවා. ඉතින් ආයි මං එන්නේ රෑ වෙලා ඇකොමඩේෂන් එකට. ඉතින් ඔහොම තමයි ජීවිතේ ගෙවෙන්නේ. හරි. එහෙනම් මං ආයෙත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝටම සුබ දවසක්.